වෙල්කම් ටු ටෙක් විස් සබ්. ඉතින් අදත් අපි අලුත්ම වීඩියෝ එකක් තමයි අරන් තියෙන්නේ. හැබැයි ඊමනි සම්බන්ධව නෙවෙයි. අද අපි අරන් තියෙන්නේ තෙමු කියන ඔන්ලයින් භාණ්ඩ ඕඩර් කරන්න පුළුවන් ඇප් එක ගැන. ඉතින් මේ ඇප් එක මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිනවා හැමෝම අතරේ. මේ ඇප් එක ගොඩක් පරණ එකක්. හැබැයි මේක ලංකාවට මේ ළඟදි තමයි අපිට පර්මිෂන් හම්බුනේ මේ ඇප් එකෙන් රෙජිස්ටර් වෙලා ඔන්ලයින් බඩු ඕඩර් කරන්න. ඉතින් එහෙනම් මේ ඇප් එකත් දරාස්, AliExpress, eBay වගේම ඇප් එකක්. හැබැයි ඒ ඇප් තුනට සාපේක්ෂව මේ ඇප් එකේ තියෙන විශේෂය තමයි මේ ඇප් එකේ ගණන් අඩු. ඒ වගේම මේ ඇප් එකෙන් මේකත් චයිනා ඇප් එකක්. හැබැයි දවස් 10ක් ඇතුළත ඔයාලා මොකක් හරි ඕඩර් කළා ඒක ඔයාලා අතටම ලැබුණ නැත්තම් මෙයාලට රුපියල් 300ක කෑෂ්බැක් එකක් ඔයාලගේ account එකටම දානවා. ඒක තමයි මේ ඇප් එකේ තියෙන විශේෂය. මම හිතනවා මේ ඇප් එක තාම මුල් දවස් ලංකාවට පර්මිෂන් හම්බෙලා තාම මුල් දවස් වල හින්දා ඔයාලට මේ ඔෆර් එක ලැබෙයි කියලා. පහුවෙද්දි නම් කියන්න බෑ මොන තත්ත්වයක් වෙයිද කියලා. හැබැයි තාම ඔයාලට ඒ ඔෆර් එක ලැබෙනවා. ඉතින් ඒ වගේම කියන්න ඕන ඔයාලා දවස් 90ක් ඇතුළත මේකෙන් භාණ්ඩයක් කරන් ඒක ඔයාලට හරියන්නේ නැත්තම් ඔයාලට ඒක එක්ස්චේන්ජ් කරගන්න. ඒ කියන්නේ මාරු කරන්නත් පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව දැන් යම් වීඩියෝ එකට කොහොමද මේ ඇප් එකේ හරියටම රෙජිස්ටර් වෙන්නේ කියලා බලන්න. හොඳයි, මේ විදිහට අපි Play Store එකට ගිහිල්ලා තෙමු කියලා සර්ච් කරමු. TEMU ඔන්න ඔය විදිහට ටයිප් කරලා සර්ච් කළා මෙන්න මේ උඩින් වෙන ඇප් එක ඉන්ස්ටෝල් කරගමු. හොඳයි, මේ විදිහට ඉන්ස්ටෝල් වෙන ඇප් එක අපි දැන් ඕපන් කරලා මෙතනින් ඔයාලා දෙන්න ඕනේ කන්ටිනියු. මෙතනින් ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා, 4ක් තියෙනවා. ඔයාලා පේනවාදී Google, Facebook, email නැත්තම් ඔයාලට මොබයිල් ෆෝන් නම්බර් එකකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් අපි continue with email කියන එක සිලෙක්ට් කරමු. මොකද අපි email එකට රෙජිස්ටර් වෙන එක කෝකටත් හොඳයි. එතන ඔයාලගේ email address එක ටයිප් කරන්න. මේ විදිහට email address එක ටයිප් කරලා ඊට පස්සේ continue කරන්න. මෙතන ඔයාලගේ password එක ටයිප් කරන්න. මෙතනින් ඔයාලා password එක සාමාන්‍යයෙන් කැපිටල් අකුරු මික්ස් කරලා ගහුවත් කමන්නේ. ඒ වගේම නම්බර්ස් මික්ස් කරලා ඒ වගේ ස්ට්‍රෝං පාස්වර්ඩ් එක දැම්මත් කමන්නේ, නැත්තම් නෝමල් පාස්වර්ඩ් එක දැම්මත් කමන්නේ. පාස්වර්ඩ් එක ටයිප් කරලා ඉවරලා ටික් එක දීලා කන්ටිනියු කරන්න. ඊට පස්සේ මේ විදිහට තමයි ඇප් එකේ ප්‍රධානම ඉන්ටර්ෆේස් එක ඔයාලට දකින්න පුළුවන්. මෙන්න ඔයාලට පේනවාදී භාණ්ඩ ගොඩක් තියෙනවා. ෆ්‍රී shipping කියලා උඩින් වැටලා තියෙනවා. ඩිලිවරි ගැරන්ටි ඔය වගේ ගොඩක් දේවල් මේකේ ඇප් එකේ වැටෙනවා. මේ විදිහට තමයි මේ ඇප් එකේ ප්‍රධානම ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. හොඳයි නේ. මේ විදිහට තමයි ඔයාලගේ ප්‍රොෆයිල් එක තියෙන්නේ. මෙතනින් ඔයාලට එන මැසේජස් අනම්මනම් ඔක්කොම ටික පෙන්නනවා. ඔයාලා ඕඩර් කරපු ඒවා ඔක්කොම ටික පෙන්නනවා. මේ වගේ ස්ක්‍රෝල් කරාම ඔයාලට මේක ලොකු කලෙක්ෂන් එකක් දැක ගන්න පුළුවන්. පේන ඇති home, sport, jewelry, kids, bags, ඔය වගේ electronics, beauty, toys, health ඔය වගේ ගොඩක් දේවල් මෙතන වලට දැක ගන්න පුළුවන්. විශේෂම දේ තමයි දරාස් එකට එහෙම වඩා මේකේ ටිකක් price එක අඩුයි. අපි මේකෙන් search කරලා බලමු iPhone X back covers. ඔය වගේ search කරලා අපිට බලන්නත් පුළුවන් ඕන එක. ගොඩක් දරාස් එකට AliExpress එකට එම සමානයි. පේනවාද මේ වගේ කලෙක්ෂන් එකක් තියෙනවා. උඩින් වෙන ෆ්‍රී shipping කියලා. ඒ වගේම ප්‍රයිස් එක මෙයාලගේ දවස් 30න් 30 වගේ චේන්ජ් වෙනවා. ඔයාලට ඕන මේකේ ෆිල්ටර් කරන්න පුළුවන් ප්‍රයිස් එක අඩු එකේ නම් වැඩි එකට එනකම්. ඒ වගේම ෆ්‍රී shipping නැත්තම් ඔය වගේ කැටගරිස් වලට ෆිල්ටර්ස් කරගන්න පුළුවන්. මේ වගේ ලොකු කලෙක්ෂන් නැතිනම් වල පේනවාදී iPhone එක බෑග් එකක ගත්ත ලොකු කලෙක්ෂන් එකක් පේනවා මේකේ. shoes, t-shirts ඔය වගේ ගොඩක් දේවල් මේකේ තියෙනවා. ඒ වගේ මෙතන ඔයාලා කාර්ට් එකට යනවා. ඔයාලා මොකක් හරි ඕඩර් කරන්න කලින් කාර්ට් එකට දාගෙන තමයි චෙක් කරගන්න ඕනේ. එතකොට තමයි ඔයාලට පේමන්ට් එක කරන්න ලැබෙන්නේ. විශේෂයෙන් තමයි මේක නම් කෑෂ් ඔන් ඩෙලිවරි නෑ. මොකද මේක චයිනා සයිට් එක. දරාස් වගේ නෙමෙයි. ඒක නිසා මේක කෑෂ් ඔන් ඩෙලිවරි නෑ. ඔයාලට ඔන්ලයින් තමයි පේ කරන්න ඕනේ.
ඒත් කිසිම ප්‍රශ්න නැහැ. ඔයාලා බය නැතුව ඔන්ලයින් පේ කරන්න පුළුවන්. මොකද මේකේ සිකියුරිටි එක සෑහෙන ලොකු මට්ටමක තියෙනවා. මම ඇයි කියලා ඔයාලට ඉස්සරහදී කියන්න. හොඳයි අපි මෙතන මේකක් අපි ඕඩර් කරලා බලමු. පේනදී යටම වැටෙනවා 151ක් මේකේ ගාණ අඩුයි කියලා. ඔය වගේ අපි ඕන කලයක සිලෙක්ට් කරලා ඊට පස්සේ ඕන ෆෝන් මොඩල් එක සිලෙක්ට් කරලා දාගමු. මෙතන ක්වොන්ටිටි එක වලට උනම් බැක්කව එකක් ගන්න ඕන, එකක් දාන්න පුළුවන්, දෙකක් ගන්න ඕන, දෙකක් දාන්න පුළුවන්. අපි එකක් දාමු. හොඳයි ඔයාලට පේනවද මේ කොළ පාටින් පෙන්නනවා. ඒක තමයි කාට් එක. දැක්කද? උඩම පෙන්නනවා කාට් එකට ගිහිල්ලා කියලා. මේ බැක්කවගේ හරි ගානේ 1023යි. 141ක් අඩු වෙලා 595ක් තමයි ඔයාලට ගාන පෙන්නන්නේ. ඉතින් ඔයාලට පේනවද කොච්චර මේකේ අඩුයි කියලා. සාමාන්‍යයෙන් කඩේකින් මේ බැක්කව ගන්න ගියත් කොහොමද ඔයාලට 1000 පයින්නවා අනිවාර්යෙන්. ඉතින් රුපියල් 595ට බැක්කවයක් ගන්නවා කියන්නේ ඇත්තටම ලාභයි. මම හිතන්නේ දරස් එකේවත් මේ වගේ අඩුවට තියෙනවා කියලා. හොඳයි දැක්කද? උඩ තියෙන delete icon එක ගිහුවම ඒ icon ඒ කාට් එකට දාපු ටික ඔක්කොම delete වෙනවා. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ වගේ ලොකු කැටගරිස් ගොඩාක් තියෙනවා මේකේ. ඔයාලට පේනවා ඇති මත කැටගරි 100ක් විතර තියෙනවා. මාරම කලෙක්ෂන් එකක් අතර මේ ඇප් එකේ තියෙන්නේ. විශේෂයෙන් මේක බොයිස්ලට ගර්ල්ස්ලට දෙගොල්ලොන්ටම ඇත්තටම වටිනවා. ඒ කියන්නේ ඕනම දෙයක් මේකෙන් ඕඩර් කරගන්න පුළුවන් බය නැතුව. මම රිකමන්ඩ් කරලා කියනවා මේකෙන් ඔයාලා බය නැතුව ඕඩර් කරන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වෙනදි ප්‍රයිස් එක හැම ප්‍රොඩක්ට් එකටම ප්‍රයිස් එක සාමාන්‍ය ඩිස්කවුන්ට් වටලා තමයි තියෙන්නේ. ඔයාලා සර්ච් කරලා බලන්න. කියන්නේ දැන් මෙතන උඩින්ම උඩින්ම අපි iPhone X එක බැක් එකක් ගත්තොත් ඒක රුපියල් 1000ක් වෙනවනම් තව පහළට යද්දි තව ඒකේ අඩු ප්‍රයිස් එක අඩු ඒක වේගම පෙන්වන්නත් පුළුවන්. එක ඒ කියන්නේ එක shops වලින් මේක කරන්නේ. ඒක නිසා ගොඩක් ගණන් අඩුවට තියෙනවා. හොඳයි එහෙනම් මම එක්සැම්පල් එකක් දෙන්න මෙතන මේ තුනක් දාලා තිනවා ඕඩර් කරලා. ඒක ඕඩර් කරලා කාට් එකට දාලා තිනවා. එහෙනම් අපි මෙතනින් තමයි ඔයාලගේ ඇඩ්‍රස් ටික දාන්න ඕන. අපි ඒක තව ටිකකින් බලමු. ඊට කලින් මම ඔයාලට පෙන්නන්නම් මේකේ ප්‍රයිස් ටික පිළිබඳව. හොඳයි මෙතන view දාලා ඔයාලට පේනවා ඇති. මෙතන උඩම මම ඕඩර් කරලා තියෙන එක ඒක ඇවිල්ලා 3768යි. ඇත්තම ප්‍රයිස් එක 3768යි. 153ක් අඩු වෙලා 1000 ගණක් තමයි පෙන්නන්නේ. 1700 ගණන්. ඊට පස්සේ ටී-ෂර්ට් එකක් ඕඩර් කරලා තිනවා. ඒක ඇවිල්ලා 445යි. ඒක 152ක් අඩු වෙලා 209ක් එන්නේ. ඊළඟ එක බැක්කව එක 657. ඒකත් අඩු වෙලා තියෙන්නේ. මේකේ සම්පූර්ණ ගාණ මේකේ අයිටම් තුනටම 5626යි. ඉතින් අද මම දැන් මේකට ගෙවන්න ඕනේ 2633ක් විතරයි. 5626යි 2633ක් විතරයි මම මේකට ගෙවන්න ඕනේ. ඒ කියන්නේ 53.1ක් ගාණ අඩු වෙලා ඩිස්කවුන්ට් එකක් වැටලා තියෙනවා. ඉතින් ඔයාලා හිතන්න කොච්චර ඒක ලාභයිද කියලා. සාමාන්‍යයෙන් අපි කඩේකට ගිහලා ගත්තොත් ඔච්චර ඩිස්කවුන්ට් එකක් අපිට දෙන්නේ නැහැ. රුපියල් 5000 ගානේ බඩුව 2500 ගන්න අපිට කීයටවත් දෙන්නේ නැහැ. ඒක තමයි මම කියන්නේ මේකේ ගණන් අඩුයි කියලා. හොඳයි එහෙනම් මෙතන ඔයාලගේ ඇඩ්‍රස් ටික දාන්න. මෙතන ඔයාලගේ පළාත සිලෙක්ට් කරන්න. ඒ කියන්නේ ප්‍රොවින්ස් එක, ඊට පස්සේ දිස්ත්‍රික්ට් එක, ඊට පස්සේ ඔයාලගේ සිටි එක සිලෙක්ට් කරන්න. මේක නම් සාමාන්‍ය නෝමල් විදියට තමයි තියෙන්නේ දරාස් එකේ විදියටම. ඊට පස්සේ ඔයාලගේ ඇඩ්‍රස් එක දාලා ඔයාලගේ ෆස්ට් නේම් එකයි ලාස්ට් නේම් එක දාලා වැඩ කරන මොබයිල් නම්බර් එක අනිවාර්යෙන් දාන්න. මේ විදිහට ඔයාලට ටයිප් කරන්න. මේක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ මේක දරාස් එකේ AliExpress, eBay ඔය තුනටම මේ විදිහට තමයි ඇඩ්‍රස් අපිට දාන්න තියෙන්නේ. වෙනසකට තියෙන්නේ මේකේ zip code එකක් දාන්න නැති එක. මං හිතුවේ මේකේ zip code එක දාන්න නැති කියලා. ඇත්තට මේකේ zip code එක දාන්න නැහැ. ඔයාලා මෙතන වැදගත්ම දේ තමයි මෙතන ෆෝන් නම්බර් එක ටයිප් කරද්දි දැන් +94 තියෙන නිසා අපි හිතන්නේ බිංදුව ගහන්න නැතුව 077 එහෙම පටන් ගන්න. එහෙම නෙවෙයි. මේකේ ඔයාලා බිංදුවක් ගන්න ඕන. මොකද මේකේ මොබයිල් නම්බර් එකට අනිවාර්යෙන් ඉලක්කම් 10ක් තියෙන්න ඕනේ. කියන්නේ අපි normal type කරන විදිහටම ඉලක්කම් 10ම තියෙන්න ඕනේ. එතකොට තමයි මේක save වෙන්නේ. හොඳයි දැන් අපි මෙතනින් save කරමු. correct කියන එක type මේ click කරන්න. හොඳයි. ඊට පස්සේ අපිට මෙතන එන payment method එක search කරන්න.
සිලෙක්ට් කරගන්න. මෙතන ඔයාලා Google Pay ඕන නම් පුළුවන්, නැත්නම් ඔයාලගේ normal Visa card එක, Master card එක ඔය ටික ඇඩ් කරන්න පුළුවන්. අපි කාඩ් එක සෙට් කරමු. ඔයාලා දැක්ක මං ඉස්සල්ලාම ඔයාලට වීඩියෝ එකේදී කිව්වා මතකද මේකේ හොඳම security එකක් තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා තමයි මම එහෙම කිව්වේ. ඇත්තටම මේකේ තියෙන security එක ගැන හරි මම ඒ වීඩියෝ අන්තිමේදී කියන්න. ඊට කලින් මෙතන payment methods ටික මම මේවා කරන්න. මෙතන මම screenshot නේ මගේ mobile එකෙන් වෙන phone එකකින් photo එකක් ගහලා තමයි දැම්මේ. මොකද ඒක record කරන්න දෙන්නේ නැහැ. record කරනකොට screenshot එකක් දෙන්නේ නැහැ. මෙතන card number එක, expire date එක, ඒ වගේම card එක පිටුපස්සේ දින CVV number එක, කියන්නේ ඉලක්කම් 3ක් හරි 4ක් හරි තියෙන එක දාලා ඔයාලා submit කරන්න. ඊට පස්සේ ඔයාලට pin code එකයි ඒක ගහපු ගමන් ඔයාලගේ pay වෙනවා. ඔයාලට පේනවා මෙතන items වල ගාණ 5000 ගාණක්. ඉතින් ඔයාලට පේනවා ඇති discount එකක් වෙලා තියෙන්නේ. එතකොට සම්පූර්ණ ඔයාලා pay කරන්න ඕනේ 2633ක්. 2993ක discount එකක් තමයි ඔයාලට වැටලා තියෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ ගාණ 5626. discount එක ගාන, ඒ කියන්නේ අඩු වෙන ගාන වෙලවට 2993 5626යි 2933ක් අඩු වෙලා තමයි ඔයාලට ගෙවන්න තියෙන්නේ. ඒ කියන්නේ 2633ක් තමයි ඔයාලට ගෙවන්න තියෙන්නේ. shipping වලට free. ඒ කියන්නේ මේක USDT වලින් බලුවා ඩොලර්ස් 8.93. ඇත්තට මේක වාසි කියලා ඔයාලටම තේරෙනවනේ. ලොකු ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මම ඔයාලට කිව්වනේ ඉස්සල්ලාම මේකේ security එක හොඳයි කියලා. මම එහෙම කිව්වයි දන්නවද? අඩුම තමයි ඔයාලා කාඩ් එකේ details set කරලා තියෙන තැන ඔයාලට screenshot එකක්වත් screen recording එකක්වත් ගන්න බෑ. ඒ තරම් මෙයාලගේ security එක හොඳයි. ඇත්තටම මෙයාලා security කොහොමද හොඳයි? මම ඉතින් කියන්නේ screen record එකක්වත් screenshot එකක්වත් ගන්න බෑ කියන්නේ මෙයාලා කොහොමද හොඳයි. දරස්වලම නම් ගන්න පුළුවන් screenshot. හැබැයි මේකේ බෑ. ඉතින් මම ඒකයි ඔයාලට ඉස්සෙල්ලා නම් කිව්වේ බයින්තුවල මේකෙන් කාඩ් එකක් කරලා ඕඩර් කරන්න එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ ඇප් එක ගැන තව මොන හරි විස්තර තියෙනවා නම් ඔයාලට තව වීඩියෝ එකක් අරන් එන්න. ඒ වගේම මම මුලින්ම කිව්වා වගේ දවස් 10ක් හරි 14ක් හරි ඇතුළත ඔයාලට මේ ඕඩර් එක ලැබුණ නැත්නම් ඔයාලට ඩොලර්ස් එකක, ඒ කියන්නේ රුපියල් 300ක විතර කෑෂ්බැක් එකක් හම්බ වෙනවා. ඒ වගේම දවස් 90ක් ඇතුළත ඔයාලට ඒ භාණ්ඩේ හරි ගියේ නැත්නම් ඔයාලට ඒක එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. ඒක වෙනම පොලිසි එකක් තියෙනවා ඒකේ. ඔයාලා ඒක මෙහෙම කළා එකෙන් ඔයාලට ආයේ මේ භාණ්ඩේ එක්ස්චේන්ජ් කරගෙන වෙන එකක් ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ ඇප් එක ගැන තව විස්තර දෙනවා නම් තව වීඩියෝ එකක් අරන් එන්න. ඒ වගේම ඔයාලට මොන හරි ප්‍රශ්න දෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මගේ WhatsApp නම් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් එහෙනම් ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම.